අද අපි ලස්සන මල් බුස් එකක් හදාගමු. මේ තියෙන්නේ ඒකට උවමනා කරන අමුද්‍රව්‍ය ටික. අපි මෙන්න මේ විදිහට පෑනක් අරගෙන මේ විදිහට ඉස්සෙල්ලාම ඔතා ගන්න. ඊළඟට මේ විදිහට ආපහු ගන්න. අරගෙන මේ විදිහට පෑන අස්සෙන් දාගත් එක මෙන්න මේ විදිහට පෙති විදිහට සකස් කරගන්න. සමන්ට කැමති විදිහට මල් පෙත්ත හරි ගස්ස ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මෙන්න මේ විදිහටත් මල සකස් කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි හදාගත්ත මල. මේකට අපිට තාමත් මොඩිෆ්ලයි කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ස්වීකින්ස් එකක් ගන්න පුළුවන්. මෙන්න අපි හදාගත්ත මල. ඊළඟට අපිට මේකට මෙන්න මේ විදිහට ස්වීකින්ස් එකක් අරගෙන වැඩියෙන් ලස්සන කරගන්න අපිට ඕනේ නම් මේක දාගන්න පුළුවන්. මේ මල තමයි මේ වෙනත් විදිහකට මලපු හදපු මලක්. ඊළඟට අපි මේක අපිට ඇති ප්‍රමාණයට මේ අඳුරෙන් මෙහෙම කපා ගන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඇතුලෙන් දාලා ලස්සනට මේ විදිහට මල ඊළඟට මෙහෙම ශක්තිමත් වෙන්න ඕන නිසා මෙහෙම ඔතා ගන්න. ඊළඟට අපි මේ ටේප් එක අරගෙන මේ කම්බිය නොපෙනෙන්න ඕන නිසා මෙන්න මේ විදිහට අපි දැන් හදාගත්ත මල. මේ තමයි අපි සකස් කරගත්ත මල් ටික. ඊළඟට අපිට මෙන්න මේ ටිකත් අවශ්‍ය වෙනවා. අපි ඊළඟට එකින් එකට මේ මල් තියමු. මේ ටික මං ගත්තේ මේ නැචරල් එක. මේක ගොඩාක් ලස්සන වෙනවා. මේ මල තිබ්බහම ස්වභාවික ලස්සනක් එනවා. හැම වෙලෙම මේක ගන්නකොට මෙන්න මේ අගිස් ටික උඩට හිටන විදිහට තියාගන්න. ඔබට මේ මල් හදාගන්න අවශ්‍ය නම් ඕනම මල් ෂොප් එකක මේ බඩු ගන්න තියෙනවා. මේවා උපන් දින සැරසිලි වලට ඒ වගේම ඕගොල්ලෝ පල්ලි යනවා නම් පල්ලියේ ඒ සැරසිලි කරන්න අපි ඕන වෙලාවක ඕගොල්ලන්ගේ ඕඩර්ස් බාර ගන්නවා නම් පහළ තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න 071 053 77 11 කියන අංකයට. අපි මේක හදලා ඉවර වුණාම ලස්සන බලමු. බොහෝ වෙලාවට ඔබ මේක සකස් කර ගන්නකොට මේ මල් පාට වෙනස් කර ගන්න. ඔන්න අපි දැන් මේ මල් එක හදාගෙන ඉවරයි. මෙන්න